ශ්‍රී ලාංකීය වංශ කතාව කියවීමේදී බුදුදහම හා ඉතිහාසය කියන්නේ ගහට පොත්ත වගේ වෙන් කරගත නොහැකි ආකාරයට එකට බද්ධ වී ඇති විෂයන් දෙකක්. ඒ නිසා ත්‍රිපිටකයෙන් බැහැරව ලක්දිව වංශ කතාවේ අක්මුල් විග්‍රහ කරගත නොහැකි අතර මහා වංශයෙන් බැහැරව ත්‍රිපිටකයේ දහම් කරුණු වලින් විග්‍රහ කරන එම චරිත පැහැදිලි කරගත නොහැකි. ඒ නිසා ඉතිහාසය හදාරන්නකු මේ විෂයන් දෙකම එකම විට කියවා ගැනීමට අවශ්‍ය වෙනවා. අපේ ඉතිහාස පොතපත කියවීමේදී දැක වැදගත්ම කාරණේ තමයි අපිට අපේ ඉතිහාසය ගොඩනගා ගැනීමට කිසිදු ඉන්දියානු මූලාශ්‍රයක් වැදගත් නොවන බව. මොකද ඔවුන්ට තියෙන බොහෝ මෑතක ලියූ වෙනත් රටවලින් එකතු කරගත් සොරාගත් අංග සම්පූර්ණ නොවුණු ඉතිහාස කතාවක්. අපේ ඉතිහාසය වැරදුනේම ඉන්දියාව ඔලුවට තියාගෙන අපේ ඉතිහාසය සෙවීම නිසාමයි. ඉතිහාසයට අදාළ සියලු කාරණා අපේ පොත්පත්වල හා ඒවා භූමියේද සාක්ෂි ලෙස තිබියදී ඉන්දියානුවන්වත් නොදන්නා උන්ගේ ඉතිහාස පොත් පෙරල බැලීම අපේ නිවටකමක්. ඒ නිසා අපි කරන්න ඕනේ මේ විකෘතිය නිවැරදි කරගන්න ඕන නම් අපේ පොතේ සඳහන් කරුණු වලට සම්පාත වන භූමියේ ප්‍රබල සාක්ෂි මතු කර ගැනීමයි මහා වංශයේ ආරම්භයේ පටාම පුන අපට කියන්නේ. මෙහි ලියවෙන්නේ බුද්ධ ආදී මහතුන්ගේ මහා වංශය ගැන කියලායි. අපේ රටේ අපේ පොත්වල අපේ අය අපේ භාෂාවෙන් ලියන අපේ කතා අපේ ඈන්ට මොකද තියෙන අමාරුව? ඉන්දියාව එවුන්වත් නොදන්න උන්ගේ ඉතිහාස අපේ පොත්වල ලියන්නේ. උන්ට බුදුන්ගේ උන්ගේ ඉතිහාසය ලියා ගන්න බැරි වුණා. ඉතින් එහෙම එවුන්ද අපේ ඉතිහාසය කියලා දෙන්නේ. අවුරුදු 2600කට එහා අඛණ්ඩ ඉතිහාසයක් පොතක ලියව ලෝකයේ එකම ජාතිය එකම රට අපි. ඒ ලියව අවුරුදු 2600 කතා ඇතුලේ කල්ප ගානක අතීතයක් හා කල්ප ගානක අනාගතයක් කතා කරනවා. ඒ කතා ඇතුලේ මේ මහ පොළොවේ හා විශ්වයේ ආරම්භයක් හා අවසානයක් කතා කරනවා. ඒත් මේකේ කාලම කියනවා අපේ රටේ මිනිස්සු අපේ පොත්පත්වල ලිව්වේ අපේ රටට එහා රටේ කාලගේ ඉතිහාසය කියලා. මේ ඉතිහාසය විකෘති කළේ සුද්දයි උට අපේ රට පාවා දීපේ ඌ එකතු වෙලයි. ඊට පස්සේ අපිට මේවා තෝරා බේරා දුන්න ආචාර්ය මහාචාර්ය චක්‍රවර්තිලා කළේත් ඒවා සොයා බලන්නේ නැතුව ඒ විකෘතිම කරපින්නාගෙන ගිය එක. මෙවුන් හැමදාම කළේ එවුන් සොයාගත ඉතිහාසය අපිට කියා දුන්න එක නෙවෙයි. සුද්දා උන්ට හොයලා දුන්න ඉතිහාසය අපිට කියා දුන්න එකයි. එදා ඉඳලා අද දක්වාම මේවා සොයන්නේ බලන්නේ නැතුව මෙරට ඉතිහාසය විකෘති කිරීමට දැන හෝ නොදැන උදව් කළ හැම එකම ඉතිහාස විකෘතිකයෝ. ඔවුන් අනාගතේ රැඳෙන්නේ කුණුබක් කියමයි. මේ මිත්‍යා දෘෂ්ටික මිෂනාරි කුමන්ත්‍රණකාරයෝ අපි එවුන්ගේ කරටක් දාලා එවුන් ඕන වැඩේ අපි එවුන් ලවා කරවා ගත්තා. උන් මේකේ ග්‍රාම නාම විහාර නාම ගංගා නාම පුද්ගල නාම හැම දෙයක්ම මාරු කරලා පටලවලා විකෘති කරලා යන්න කලින් අපේ සෙල්ලිපි ටිකත් ඇවිද්දවලා ගියේ. උන් එක්කලා එකතු වෙලා අපේ ඉතිහාසය කියා දෙන කලින් අපේ අයට තිබුණා උන් මේකට ආක්‍රමණය කළ හේතු ගැඹුරින් සොයා බලන්න. හිතන්න එපා සුද්දා අපිට නිකම්ම නිදහස දුන්නා කියලා. උන් ආගම වෙනුවෙන් යුද්ධ කරපු ජාතියක්. උන්ගේ දේව වචනයට විරුද්ධ වුණු උන්ගේ රටේ උගතුන් පවා ඉතා අමානුෂ ලෙස මරලා දැම්මා. සිරගත කළා. උන් අපේ රටට ඇවිත් කළේත් ඒකමයි. විහෙර විහාර විනාශ කරලා ඒවයි නිදා මංකොල කෑවා. විශාල ඇත් පරපුරක් පනා දාලා දහස් ගණන් ඇද්දලා උන්ගේ රටට අරගෙන ගියා. රටේ තිබුණු රන් රිදී මුතුමැණික් ආදි සොරාගත්තා. ස්ත්‍රීන් දූෂණය කළා. භික්ෂුන් ඇතුළු එවුන්ට විරුද්ධ වුණා. හැම එකව මරලා දැම්මා. රටේ සංස්කෘතිය සભ્યත්වය සාර ධර්ම විනාශ කරලා සුරාව සූදුව පතුරවලා පෞල් සංස්ථාව ආර්ථික වශයෙන් බෙලහීන කරලා කඩා ඉහිරලා දැම්මා. අපසතු මහා දැනුම් පද්ධතිය සොරාගත්තා සේම. ඒ සමානම දැනුම් පද්ධතියක් අඩංගු පොතපත ගිනි තියලා විනාශ කරලා දැම්මා. බදු පිට බදු ගසමින් මිනිසුන්ගේ ධනය ශ්‍රමය සුරා කමින් ලද ආදායම උන්ගේ රටට රැගෙන ගියා. පසු කාලීනව විවිධ හේතු නිසා මෙරට සංක්‍රමණය වූ දෙමළ හා මුස්ලිම් අයට තනතුරු දීලා අනාගතයේ ජාතීන් අතර ආගම් අතර ගැටුම් ඇතිවන ආකාරයට පරිපාලන අධ්‍යාපන ක්‍රම සකස් කරලා උන්ට අවශ්‍ය ස්ථානවල ඒ අයව පදිංචි කළා. පොළොවේ පය ගහලා උන්ට විරුද්ධව නෙවුන්ට ඉදිරියට එන්න අවස්ථාව නොදී එවුන්ගේ කුල වශයෙන් උත්පහත් කරලා එවුන්ගේ තාන්න මාන නම්බුනාම වරදාන වරප්‍රසාද වලට ගිජු වෙලා මෙරට පාව දීපු එවුන් අල්ලගෙන අලුත් ප්‍රභූ පළන්තියක් මේක හැදුවා. උන්ගේ මිෂනාරි අධ්‍යාපනය එම දහම එම නීතිය බලහත්කාරයෙන් මෙහි පෙරපතයන් කළා. දුන්න නිදහස දුන්නේ උන්ට එරෙහි උන්න විරුද්ධව සටන් කළාට නෙවෙයි. උන් ඒ නිදහස දුන්නේ අවුරුදු 200ක් උන් කවාපුවා කිද්දී හදාපු මෙරට පාව දීපු කාලකන්නික පරම්පරාව එවුන්ට අදලත් තියෙන්නේ උන්ගේ මිෂනාරි අධ්‍යාපන ක්‍රමය. එම නීති පද්ධතිය අඩුම ඒකවත් වෙනස් කරගන්න පුළුවන් කොන්ද පන්න තියෙන නායකයෙක් තාම මේකේ බිහිුනේ නැහැ. අදලා සුදු අධිරාජ්‍යවාදී බලලස්ත විවිධ ස්වරූපයෙන් මේ සෑම තැනකම ක්‍රියාත්මක වෙනවා. උන් ඒ සඳහා අදලා ඩොලර් කෝටි ගණන් වියදම් කරනවා. එම හොල්මන් අධ්‍යාපන ශාස්ත්‍රය තුලද නීති පද්ධතිය තුලද සෞඛ්‍ය කෘෂි වාරි පුරා විද්‍යා ආගමික පද්ධති තුලද විශේෂයෙන් සංඝ සමාජය තුලද ඉතා සූක්ෂම ක්‍රියාත්මක වෙනවා. අද අපි වැද්ද වගේ හිටියට සුද්ධ වැද්ද කාලේ සුද්ධ වගේ හිටපු ජාතියක්. ඉන්දියන් සාගරයේ මුතු යට කිව්වේ මේකට පෙරදිග ධාන්‍ය ගාලය කියලාත්
ධර්මදීපයක් කියලා කිව්වේ මේකට. සුද්ධ පාරාදීසය කියලා හඳුන්වන්නේ මේමයි. එහෙම රටක් තමයි මේ දෙතුන් ගොල්ලක් එකතු වෙලා විනාශ කළේ. උන් සංවර්ධනයේ මොවෙන් ගෙන විවිධ ජල යෝජනා ක්‍රම හරහා අපේ ඓතිහාසික ස්ථාන ඉතිහාසයට ආයේ සොයා ගන්නවත් බැරි වෙන්න ඒවා යට කරලා මහා ජලාශය හැදුවා. තව කොටසක් පුරා විද්‍යා භූමි, අභය භූමි හා දැඩි රක්ෂිතලෙස ලම් කරලා ඒවා පසට කැලයට යට වෙන විදිහට නීති හා යෝජනා ගෙනාවා. අපේ හදවත වැනි වැව් වල ගැඹුරු මෙතනට ඇරවල් කපලා එම වැව් සහ ඒට සහ සම්බන්ධ ප්‍රදේශයේ පුරා තිබුණු අනෙක් වැව් පොකුණු දියැලි ඇල මාර්ග ක්‍රමානුකූලව හිඳී යන පරිදි සංවර්ධනය නමින් විවිධ වැඩසටහන් දියත් කළා. රටේ සුන්දරම නකල්ස් කඳු පන්තිය වැනි ඉතා සංවේදී ජලපෝෂක ප්‍රදේශවල ඉතාමතාම ෆයිනස් වැනි පරිසරයට අහිතකර වගාවන් කරලා ඒවා මුඩු බිම් බවට පත් කළා. ඒ හරහා මේ ප්‍රදේශවල අනෙකුත් ජල මූලාශ්‍ර විනාශ වන විදිහට කටයුතු කළා. කඳු ආශ්‍රිත ප්‍රදේශවල තේ වගා කරලා ඒක අපේ රටේ ප්‍රධාන ආර්ථික භෝගයක් කළා. අන්න එහෙමයි උන් අපේ ලස්සන රට විනාශ කළේ. ත්‍රිපිටකයට අදාළ පොතපත රහතුන් ලියන්නේ අනාගතයේ මේවා කටපාඩම් කරලා මතක තියාගෙන විභාග ලියලා උපාධි අතේ තියාගෙන ගිරව් වගේ කියව කියවින නෙවෙයි. සසර මේ දහම් මග වඩපු ඒ ගති පුරුදු ඇති එව්වන්ට ඒ දහම් මග යන්නයි. මේවා දැනෙන්නේ ඒ අයටයි. ඒ වගේම අවුරුදු දහස් ගානක ඉතිහාසයට අදාළ පොතපත රහතුන් දීවේ අනාගතයේ මේවා කටපාඩම් කරලා මතක තියාගෙන විභාග දීලා උපාධි අතේ තියාගෙන ගිරව් වගේ කියව කියවින නෙවෙයි. ඒවා ලියුවේ සසර මේවා ඒ කරක් ගහපු ඒ ගති පුරුදු ඇති එව්වන්ට තමගේ නිවැරදි සත්‍ය ඉතිහාසය අන් අයට කියා දෙන්න. ඒවා දැනෙන්නේ ඒ අයට. අවුරුදු 4500ක ඉතිහාසයක් පොතක් කටපාඩම් කරගෙන කියා දෙන්න පුළුවන් වුණත් ඔවුන් තෝරලා දුන්නේ කල්ප ගාන කතා ඇතුලේ ආත්ම ගාන කතාවක්. එය නිවැරදිව කියවා නොගැනීම නිසාම අද අපේ මුළු ඉතිහාසයත් දහමත් විකෘති වෙලා සියලුම උගත්තු ප්‍රඥාවන්තයෝ නොවනවාසේම සියලුම නුගත්තු මෝඩයන්ද නෙවෙයි. නමුත් උගත් මෝඩයන් මේ කතා දෙකම විනාශ කළා. අදටත් ඔවුන් ඒ බොරුව වපුරමින් ඉන්නවා. ඒ නිසාම අපේ අයට දහමත් වැරදුනා, ඉතිහාසයත් වැරදුනා. මේ අය මේ පොත්වල අකුරු වල වචනවල තේරුම් හොය ඒ සංකල්පවල හිර වෙලා නිවන හෙව්වා. ඒ වුණාට ඔවුන්ට නිවන තියා ඒ මාර්ගයවත් හමුුනේ නැහැ. රහතුන් මේ පොත්වල ලිවි වචන නෙවෙයි. උන්වහන්සේලාගේ හැඟීම්. ඒ හැඟීම් තේරෙන්නේ මේ දහම සසර වඩලා පුරුදු පුහුණු කළ ඒ ගති පුරුදු ඇති අයට විතරමයි. ඔවුන්මයි අවබෝධයටපත් වන්නේ. ඒ අවබෝධයටපත් වෙච්ච කෙනෙකුගෙන් බණපදයක් ඇහුවොත් විතරමයි මේ මග යන අයට ඒ දහම තේරෙන්නේ. අනිත් අයට පුළුවන් පොත් බල බල කෙස් පැල්ල තරක ඉදිරිපත් කර කල් පැල්ල කෙප්ප කර ඒ වචන වල තේරුම් කියා දෙන විතරයි. උන්වහන්සේ දේශනා කරනවා මේ විශ්වයේ සබදාහ මේ ක්‍රියාකාරකම් අප කාටවත් නොතේරෙන අයුරින් තරාදියක ආකාරයට තමන් කළ කුසල් අකුසල් පින්පව් වලට අනුරූපව ඒ ප්‍රතික්‍රියාද ඉතා සූක්ෂම ක්‍රියාත්මක වන බව මේකට හේතුඵල දහම කිව්වෙත් ඒකයි. වැඳිලි පිදිලි යදිලි යාතිකා බුද්ධ පූජා වලට ඇලි ගලි ජීවත් වෙන මිනිස්සු ඇස කරනාසය දිව ශරීරයේ මනස පිනවමින් එය ආශ්‍රය කරගෙන රාග ලෝභ ද්වේෂ මොහෙන් මුලාලා ජීවත් වෙලා ඒ කාරණා නිසාම තමගේ ඊළඟ භවය සකස් කර ගන්නා බව දහම විස්තර කරනවා. අපි සෑම කෙනෙකුම ජීවිතයේ අවුරුදු දෙකක් ගත කරනවා. කෙනෙක් ජීවිතයේ ගෙවන මුල්ම කාලයේ පළමු අවධියයි. ඒ විශ්වයෙන් මෙහි ආකාරයේ තේරුම් ගන්න බැරිව ඒ ගැන නොදැන පවතින සමාජයට අනුකූලව ගත කරන කාලයයි. මේ කාලයේ කාටවත් නොදැනීම තමා තුළ ඇති සසර ගති පුරුදු ඒ දෙවෙනි අවධිය කරා තමාව මෙහෙවනවා. දෙවන අවධිය නම් Taman පෙර භවයේ මියදෙන මොහොත වනතුරු කරමින් උන් කාර්යයේ ඉතිරි කොටස මේ ජීවිතයේ දෙවන අවධියේ එහි දිගු ලෙස ආරම්භ කර පවත්වාගෙන යන කාලයයි. මෙන්න මේ සසර ගති පුරුදු හා ණය ගන්න දෙනු දිගින් දිගටම සිදු වෙමින් ඒවා පුද්ගලයා තුළ ඇසෙන ආකාරයයි බුදු මේ දේශනා පුරාම අපට කියා දෙන්නේ. මේ පොත් පුරාම තියෙන්නේ ඒවයින් කියවෙන්නේ ඒ කතාවයි. මහානා මහාමුදුරු හෙළ භාෂාවෙන් තිබුණු ඉතිහාසයට අදාළ පොතපත පාලියට හැරෙව්වේ. බුද්ධ ගෝස හාමුදුරු හෙළ භාෂාවෙන් තිබූ ත්‍රිපිටකයට අදාළ ධර්මග්‍රන්ථ පාලියට හැරෙව්වේ. මේ පරිවර්තන වලින් පසුව හෙළ භාෂාවෙන් තිබූ පොතපත අතුරුදහන් වෙන්නේ ඒ වගේ ආරස්සාව නිසාමයි. මේ හාමුදුරු දෙන්නම අපේ රටේ වැඩ සිටි මහා යතිවරු. ඔවුන් දැනගෙන ඉන්නේ නැති කාලයකදී මේ දහමා ඉතිහාසයට අදාළ කාරණා తాවකාලිකව යටපත් වුණත් මේවා එලිපෙහෙලි වෙන්න අවශ්‍ය කාලෙට මේ ඊව පස්සේ නෙවුව මේ පොතපත සොයා බලන බව. ඒ නිසා වෙන්නේ උන්වහන්සේලාගේ හැඟීම් අභිප්‍රායයන් දැනන තේරෙන විදිහට මේ පොත් පුරාම විවිධ වූ මන්සලකුණු තියලා ඉංගි ව්‍යංගාර්ථ ලියලා ප්‍රයෝග යොදලා මේවා ලියවේ. සමහර සත්‍ය කරුණු අසත්‍යෙන් වහලා සමහර අසත්‍ය කරුණු සත්‍යෙන් වහලා. ඒ නිසා මේ කරුණු 100% සත්‍යයි කියලා ගත්තත් වැරදි. 100% අසත්‍යයි කියලා ගත්තත් වැරදි. ඒ යටින් දිවන සත්‍ය කතාවමයි අපි මතු කරලා ගන්න ඕනේ. ඒ නිසා උන්වහන්සේලා මේ වචන වලින් විස්තර කළ තියෙන හැඟීම් මට දැනුණු තේරුණු විදියටයි මේ වචන වලට හරවලා ඉදිරිපත් කරන්නේ.
මේවා පිළිගැනීම නොපිළිගැනීම ඔබ සතු කාර්යයක් වන අතර මේවා නිවැරදිව තෝරා බේරා ඉදිරිපත් කිරීම මගේ රට වෙනුවෙන් මට පැවරී තියෙන අත්හල නොහැකි වගකීමක් සේ සලකන අතර මේ මාගේ සාංශාරික බැඳීමක හෝ ණය ගනුදෙනුවක කොටසක්ද විය හැකියි. මෙහෙලිතරව් කිරීම හරහා ඉතිහාසය සොයා යන්නවුන්ට නව මාවතක් විවරණ අතර ඒ ඔස්සේ හෙළ වංශ කතාවේ නව පරිච්ඡේදයක් ආරම්භ වෙති. බුදුන්ට අහිමි කරලු උන්වහන්සේ උපන් මේ උත්තම දේශයේ නැවත ලැබුණු නියත අතර හින්දුන්ට ඔවුන්ගේ අයිතියද ඉතා නුදුරේම ලැබුණු ඇත. බුදු දේශනාවේ ආරම්භයේම විස්තර කරන්නේ පෘථිවියේ හා මිනිස් ජීවයේ සම්බය පිළිබඳ දීර්ඝ විස්තරයක්. එයින් කියවෙන්නේ දඹදිව උප්පත්ති කතාවයි. එම කතාවයි හෙළ භාෂාවෙන් සියලු හට්ට කතා මහා වංශයේ ලියවෙන්නේ. එයයි ඉතිහාසයේ රටක පළමුව ලියවෙන මහා පරපුරක මහා ශිෂ්ටාචාරයේ කතාව. ඊට කල්ප කාලාන්තරයකට ඉහත පෘථිවියේ මුල්ම ජීවියා බිහිවන්නේ අපේ මේ බිම්කඩේ. මෙහින් සංක්‍රමණය වුණු ජනතාවගේ නෙවෙයි ලෝකයේ පුරා ජනාවාස ශිෂ්ටාචාර ගොඩනගන්නේ. එදා එකම බිම්කඩක තිබූ අද ඉන්දියාව නමින් හඳුන්වන අපට ආසන්න භූමියේද ශිෂ්ටාචාර ගොඩනගන්නේ එහෙමයි. ඒ මීට අවුරුදු දහස් ගානකට පෙර බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය සුදු ලෙස තම ක්‍රියාකාරකම් වලට අනුව කුල වශයෙන් බෙදෙන සමාජයේම ජෛන නිගණ්ඨ ආජීවක ආදී දේවවාදී මූලධර්මවාදී ආගම්ද බිවන්නේ ඒ බුදුන් උපන් දඹදිවමයි. මේ වාද නියෝජනය කළේ මේ රටේ හෙළ භාෂාව කතා කරන්න මිස මෙහෙන් ඉන්දියාවට සංක්‍රමණය වුණු අය නෙවෙයි. ඔවුන් මෙහෙන් ව්‍යාප්ත වූ දේවවාදී ආගම් ඇදහුවත් ඔවුන්ටම අනන්‍ය වූ කුලයන් භාෂාවන් ගොඩනගා ගනිමින් ස්වාධීනව ජීවත් වුණා. මූර්ති හා චිත්‍ර කලාව, ශිලා හා ලී කැටයම් කලාව, වාස්තු විද්‍යාව, නගර ශාස්ත්‍ර, මැටියා කුඹල කර්මාන්ත, යකඩ කර්මාන්ත ආදී නානාවිධ වූ ශිල්ප කලාවන්ගේ සහ මූලික අක්ෂර භාවිතයේද නිජබිම් වන්නේද අපි උපන් රටමයි. මෙහෙනුයි ඒ සම්ප්‍රදායන් අනිත් රටවලට යන්නේ. නිසා මෙහෙන් ඉන්දියාවට ගිය කේලමක් විනා ඉන්දියාවේ මෙහෙට ආව කේලමක් නැහැ. මේ විකෘතියයි නිවැරදි වෙමින් යන්නේ. බුදුදහම මෙහෙන් ව්‍යාප්ත වන්නේද මිට අවුරුදු 10 ගානකට කලින් පෙර බුදුව සමයමයි. එම රටවල් වල ඇති නෂ්ටාවශේෂ වලින් පිළිබිඹු වන්නේ එම පුරාණයයි. බුද්ධෝත්පාද කාලවලදී ධර්මයේ ස්ථාපිත වන අපේ රට අබුද්ධෝත්පාද කාලවලදී මිත්‍යා දෘෂ්ටි ආගම් වලින් වැහිලා යනවා. මේන්ගේ දේවාදී ආගම් හින්දුන් අයිති කරගන්නවා. බුදුපසේ බුදුමහරහතුන් රජවරු සිටුවරු සක්විති රජවරු උපදිනා මේ භූමිය රන් රිදී මුතුමැණික් වලින් අනුන මේ පුණ්‍ය භූමිය මිට අවුරුදු 7500කට පෙර කාශ්‍යප බුදු සමයෙන් පසු එතෙක් එකම භූමියකට තිබූ මහා සම්ප්‍රදායකට නිජබිම වූ අපේ රට ඉන්දියාවද අයිති මහා භූමියෙන් ක්‍රමයෙන් වෙන් වෙනවා. ඒ මහා භූමි කඩෙන් වෙන් වූ මේ කුඩා දිවයින කෙරෙහි ඒ මහා භූමියේ මිනිස්සු තම දේශපාලන බල අධිකාරිය හරහා ඉතිහාස මංකොල්ලයක් දෙනවා. අපේ රට ආක්‍රමණය කරලා මේක විනාශ කළේ සුද්ධය කීවට මේකේ මහා මොලකාරයා ඉන්දියාවයි. ඔවුනුයි සුදු ඒජන්තවරුන් සමග එකතු වෙලා අපේ ඉතිහාසය විකෘති කළේ. මේක ඓතිහාසික මංකොල්ලයක්. ආත්ම ගානක ඉඳලා පහ ඔවුන් අතර වන ආත්මීය ගතිපුරුදු හරහා සිදුවන ණය ගනුදෙනුවක්. ಭಾರತ කියන්නේ සිද්ධාර්ථ උපන් මහා සම්මත මනු පරපුරේ පළමු රජවරු 28 අතර ඉන්න රජෙක්. එම් පරපුර මකාදේව රජු දක්වාම දිවෙනවා. මකාදේව පරපුරේ කෙළවර ඔක්කාග රජුවෙන් අවසන් වන රජවරු 16 අතරත් ಭಾರත නමින් රජ කෙනෙක් ඉන්නවා. මේ අපේ රටේ රජවරු අවසන් ಭಾರತ රජුගේ පුතා දසරථයි. ඒ රාම කුමාරගේ පියායි. රාම කියන්නේ අපේ සිංහල රජෙක්. අම්මා කෞසල්‍යා දේවිය. දසරථ රජුගේ අනෙක් බිසව වන කයිකසී දේවියගේ පුතත් භරතයි. ඔහුට බලය ලබා දෙන්න ඕන නිසා රාම කුමාරගේ කුඩා මා වන කයිකසී කුමාරියගේ බලපෑමකට රාම කුමාරු දකුණු දඹදිවට යනවා අවුරුදු ගණනාවකට. ඒ සීතා හා ලක්ෂ්මණ එක්කලා යන්නේ ගෝදාවරි නදී තීරයේ දණ්ඩක නම් වනේ චිත්‍රකූට නම් පර්වත ප්‍රදේශයට. මේ ගෝදාවරි කියන්නේ අපේ වංශ කතාවේ නිතර කියවෙන පරාක්‍රම බහු රජු ප්‍රතිසංස්කරණය කරන ලද විශාල ඇල මාර්ගයක්. මේ ඇල මාර්ග කිව්වට අඩි 100 200 පළල ගංගාවන් වගේ විශාල ඒවා. ඒ ගංගාවත් සොරාගත්ත හින්දුන් අපේ කතා උන්ගේ කරගෙන ಭಾರತේ නමින් ඒ මහා බිම්කඩ හඳුන්වා දෙනවා. රාම රාවණා යුද්ධය ඇතුණේ අපේ රටේ. ඒ ඉන්දියානු බිම්කඩ හා අපේ බිම්කඩ එකට තිබුණු කාලේ. එමනම් පැහැදිලි රාමට මුහුදක් තිබුණේ නැහැ. තරණය කරන්න අපේ රටට එන්න. මේ මුහුද කියලා කිව්වේ අපේ රටේ මහා සමුද්‍ර වගේ තිබ්බ වැව් වලට. ඒ සමුද්‍ර පසු කරලායි රාම දකුණට ආවේ. රාවණාගේ මව් පාර්ශ්වයේ යක්ෂ ගෝත්‍රික කාන්තාවක් පියා දඹදිව බ්‍රාහ්මණ වංශිකයෙකු වූ පුලස්ත ඍෂිගේ පුතා විශ්‍රවස් මුනි සංස්කෘත භාෂාවෙද නිපුණයෙක් වන රාවණා සිව දෙවියන් වෙනුවෙන් සිව තාණ්ඩව ස්තෝත්‍රය රචනා කරනවා. සංස්කෘත කියන්නේ දඹදිව භාවිත කළ භාෂාවක්. නටරාජා මූර්තියෙන්ද පිළිබිඹු වන්නේ
අපේ රටේ හෙළයන්ගේ මහා සම්ප්‍රදායයි. මේ සියලුම ගුරුකුලයන් බිහිවන්නේ දඹදිව. ඒ උප්පත්ති කතාවයි උන්වහන්සේ දේශනා කරන්නේ. එයයි අපේ යතිවරු එළ භාෂාවෙන් අපේ පොත්වල ලියන්නේ. බුදුන් වැඩ සිටි දඹදිව මෙහෙනම් ඒ දඹදිවට අදාළ සියලු කතා අයිති අපිටමයි. පුරාණයේ දඹදිව හෝ ලක්දිව වුණු කිසිදු සිදුවීමකට හින්දුන් සම්බන්ධ නැහැ. හින්දුන් අපේ රටේ ඉතිහාස කතාවට සම්බන්ධ වෙන්නේ බොහෝ මෑතක. අපේ රටේ මිනිසුන්ගේ දීන මානසිකත්වයත් මහද්වීපික බීතිකාවත් නිසා ඔවුන් හිතන්න බයයි මේ පොඩි රටේ ඉඳලා මේ මහා රටට මේ සියලු සම්ප්‍රදායන් ගියා කියන්නේ. අපේ භූමිය ඉන්දියාවට අයත් බිම් කඩෙන් වෙන් වුණා කීවට අපේ වංශ කතාවේ ගොඩක් තැන්වල සඳහන් වෙනවා අපිට අයිති භූමිය කීපවරක් මුහුදුබත් වුණාය කියලා. ඒක දකුණු සිට නැගෙනහිර කලාපයත් බස්නාහිර සිට ඊශාන දිශාවට අදාළ කලාපයක් ලෙස විහාරමා දේවියගේ කතාවෙත් රාවණ රජුගේ කතාවලත් සවැත් නුවරට අදාළ කතාවලත් ඒ ගැන කියවෙනවා. ඒ අපේ රට වගේ කිහිප ගුණයක් විශාල බිම් කඩක් මුහුදුබත් වන්නේ. එහෙම විය හැකි අපේ රටවල් දෙක වෙන් වෙන්නේ. සිව දෙවියන්ගේ කතාවේදී හින්දු රටේ මිනිස්සු ගංගා යමුනා ගෝදාවරි කාවේරි සරස්වති නර්මදා සින්දු යන සප්ත මහා ගංගාවන් ගැන කතා කරනවා. ගංගා නම් ගඟ සුවිශේෂී කොට දක්වනවා. මහවංශයේ පැහැදිලිව කියනවා මේ සෑම ගංගාවක්ම අපේ රටේ තිබෙන ගංගා කියලා. මේ විදිහට මුන් අපේ ගංගාවන් ටිකක් මංගොල කරනවා. සිව කියන්නේ අපේ රාජ පරපුරක්. සිව දෙවියෝ පාර්වතී දේවිය කියන්නේ කතරගම මහා ගණ දෙවියන්ගේ දෙමාපියන්. මේ අපේ මරණින් මතු වන්දනාමාන වලට පාත්‍ර වන එළ රජවරුන් හින්දුන් අන්ධ භක්තියෙන් තේරුම් නැදෙන වන්දනාමාන කලත් සිව දෙවියන්ගේ නාග සලකුණු කතරගම දෙවියන්ගේ මූණු 6 හා අත් 12 ගණ දෙවියන්ගේ අලි හොඬ හා මුහුණ මේ සෑම දෙයක්ම දාර්ශනික හරයන් ගැබ් කරලා අපේ හෙළයන් කළ නිර්මාණ. හින්දුන් සිවලිංගයට වැන්දට ඒක අපේ උත්පත්ති කතාවට සම්බන්ධ සලකුණක්. පැරණි ශිලාමය පඩිපෙළවල් ආශ්‍රිතව නිර්මාණය කර ඇති මකර හා අනිත් සලකුණු වලින්ද සෑම තැනකම ඇති නෙළුම් මල් වලින්ද විස්තර වන්නේ එයමයි. මේ තේරුම් කර දීමට දැනුමක් මට නැතුණත් මේවා දන්නේ වූ නැවත ඉපදිලා මේ කතාව කියමින් තේරුම් කරමින් රටවටා යනවා. ඊශ්වර විෂ්ණුනාථ කියන්නේ ඇයට පේන්න හිටිය දෙවිවරු වගේ මිනිස්සුන්. දෙවිවරු අතර දෙවියා සක්‍රියත් එහෙමයි. බුදුරාෂ්ට්‍ර විරුද්ධ විරූපාෂ්ට්‍ර වෛශ්‍රමණ කිව්වෙත් එහෙම අයටමයි. සුමන සමන් උත්පල වර්ණා දෙවියන්ද අපේ රටේ දකුණු නියෝජනය කළ රජවරු. මේ අපේ රටේ සම්ප්‍රදායයි හින්දුන් සොරාගත්තේ. ජෛන මහවීර කියන්නේ ශාක්‍ය වංශිකයෙක්. මේ සියලු ආගම් වල නිජ භූමියද මේ රටමයි. මේවා නියෝජනය කළේ මේ රටේ සිංහල මිනිස්සු. බුදුවරු පහළ වෙලා කරන්නේ මේ මිත්‍යා දෘෂ්ටි වල ගැලිලා දුක් විඳ මේ දීර්ඝ සංසාර ගමනේ ඉදිරිය මිනිස්සුන්ව සත්‍ය කියදී ඔවුන් ඒ බුදුවා ගැනීමයි. බුදුන් දෙසටක් මිත්‍යා දෘෂ්ටියෙන් විවේචනය කළේ මේ රටේ දඹදිවමයි. බුදුන්වත් මිහිඳු හිමියන්වත් අශෝක රජුවත් එම ධර්ම දූත කණ්ඩායමවත් ධර්ම ප්‍රචාරය සඳහා අපේ රටින් පිටට ගියේ නැහැ. මේ රටේමයි ධර්ම ප්‍රචාරය කළේ. පැරණි ශිෂ්ටාචාර වලට බුදුදහම පැතුරුනේ පෙර බුදු සමයන් වලයි. අනිත් රටවල වලට ගියේ පසු කාලිනවයි. පරාක්‍රම බහු රජු බුරුමය ආක්‍රමණය කළා කියලා කියනවා. බුරුම රටේ මොකද ඒක පිළිගන්නේ? අපේ පොතක එහෙම ලියලත් නැහැ. බුරුමේ පොතක එහෙම ලියලත් නැහැ. අරමණය කිව්වේ බුරුමයට කියලා තෝරා දුන්න මොඩ උගතු තමයි එහෙම කිව්වේ. පොතට අනුව අරමණය ස්වර දේශයේ තියෙන ඕනේ අපේ රටේ. බුරුමේ බුදුදහම ස්ථාපිත වෙන්නෙම ක්‍රිස්තු වර්ෂ 11 වෙනි සියවසේ. අශෝක රජු ධර්ම ප්‍රචාරය කරන්නේ ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේ මුල් කාලේ. මේ මිනිස්සු දැන්වත් තේරුම් ගන්න ඕනේ. මේ බොරුව දිගින් දිගටම කියාගෙන ගියාම ගැලවෙන්නේ ඔවුන්ගේ රෙද්දම් බව. සංගීතය හා නැටුම් කලාව වලට හඳුන්වා දුන්න ගාන්ධාරයන් හිටිය අපේ රටේ. ලක්දිව දඹදිව සෑම රාජකීය උත්සවයකටම සෑම බෞද්ධ උත්සවයකටම පෙරමුණ ගත්තේ ඔවුන්. ඒ අක්ෂරාක්ෂ නාග දේව කුම්භාණ්ඩ ගන්ධාරව කියන එක් කුලයක් නියෝජනය කළ පරපුරක්. හින්දුන් ඒව සොරාගෙන අන්තිමට බුදුන් සොරාගෙන දඹදිව සොරාගත්තා. මේ හැම එකකටම අපේ මෝඩ සිංහල උදව් කළා. පෞල් පිටින් ගිහි ජීවිතය අතහැරලා වස්තු කාම සම්පත්තියෙන් අතහැරලා ආව දහම මේක. රජවරු සිටුවරු රජසැප සිටුසැප අතහැරලා දාලා ආව දහම මේක. අද රජසැප සිටුසැප වස්තු කාම සම්පත්තියෙන් ගන්න තැන එතන බවට පත් කරලා මේ මිනිස්සු මහා රාවණ රජු පරම්පරාවේ වූ නැවතිලා. ඒ ගතිකයන් ඇති මිනිස්සු ලෝකේ පුරාම ස්ථානගතව ඉන්නවා. විශ්වයෙන් පණිවිඩය ලැබෙන තෙක් යුතුයකම් ඉෂ්ට කරන්න මේ මාතෘ භූමිය වෙනුවෙන් මහා සම්මත මන වර්ගයේ බුදුන් නියෝජනය කළ ඒ ශාක්‍ය පරපුරේ එවුන් නැවත ඉපදෙලා ඒ සසර ගති පුරුදු ඇති වූ ලෝකේ පුරා ස්ථානගතව ඉන්නවා. විශ්වයෙන් පණිවිඩය ලැබෙන තුරු මාතෘ භූමිය වෙනුවෙන් යුතුයකම් ඉෂ්ට කරන්න දහමේ පෙන්වා දෙන හැටියට නිවන් දක්න තෙක් සත්‍ය නැවත ඉදිරි මෙරි මේ චක්‍රය ගමන් කරනවා. ඔවුන්ගේ ජීවිතයේ ඒ දෙවෙනි අවධිය ගත කිරීමට අවස්ථාව ලැබෙන කල බලා ඉන්නවා. විදේ එක ඇහැරි මේ දහම ඉතිහාසය සොයනවා. ඒ නිසාම අපි අයිති අපේ ක්‍රමයට අපට නුදුනේ ලැබෙනවා. දහමේ මූලික සිද්ධාන්තයක් වන පුනර්භවයේ සංකල්පය නොවේ.
ඒක සත්‍යයක්. ඒ බව තහවුරු වෙන්නේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් හරහා ඉරේ දිස්වන පරිවර්තන දැක්කම. ඒවා ඒ වෙලාවට ඒ විදිහටම සිදු වෙන්නේ. අනාගතයේ බිහිවන බෞද්ධ රාජ්‍යකදී ඒ පාලක අපේ පැරණි රාජධානි නැවත මතු කරමින් ඒවා තිබූ විදිහටම ප්‍රතිසංස්කරණය කරනවා. කාලයකදී පොතේ විදිහටම ඒ නගර ඒ නම් වලින්ම හඳුන්වාගෙන ඒක චක්‍රයක් වගේම වෙනවා. ඒ වගේම දේවානුභාවය යටපත් වී තිබෙන මිනිසුන්ගේ වන්දනාමාන වලට පාත්‍ර වී තිබෙන බුදුපසේ බුදුමහරහතුන් වැඩ සිටි තැන උන්වහන්සේලාගේ ධාතුන් තැන්පත් කර ඇති ස්ථාන නැවත මතුවේ. ඒවා වන්දනාමාන වලට ලක් වේ. ඉතිහාසයේ ලංකාව කියන්නේ ඉතා බල සම්පන්න රාජ්‍යයක්. රට පුරාම ඇති නටබුන් වලින් හා පොත් පුරාම ඇති කතා වලින් කියවෙන්නේ ඒවා. ලියාපදිංචි චිකල නැව් සභාගම් තිබුණා. නාවික වෙළඳ වරායවල් තිබුණා. ජාත්‍යන්තර සමග වෙළඳ සම්බන්ධතා තිබුණා. ප්‍රබල රටක්. ඒ කාලේ නැව් හදපු ජාතියක් අපි. දඹදිවට ප්‍රධාන වරාය ත්‍රිකුණාමලය වරායයි. ලක්දිවට ප්‍රධාන වරාය හම්බන්තොට මාතොට වරායයි. අපිට අද මන්නාරම් පෙන්නන මාතොට විකුණුවා. මාතොට නම් පසුව මන්නාරම වුණේ. මේ මන්නාරම තියෙන්න ඕනේ දකුණ. ඔය දකුණේ හදපු හම්බන්තොට වරාය කවදා හරි දවසක ලෝකේ කාර්ය බහුලම වරායක් වන බවට විශ්වාසයි. නොදැනුවත්ව හෝ ඒවා ඒ තැන්වලම හැදින්නේ. ඒවා ඒ විදිහටම හැදෙන්න ඕන නිසා. රුහුණ කියන්නේ රන් රිදී මුතුමැණික් වලින් අනුන පංච සම්පත් බහුලව තිබුණු ප්‍රදේශයක්. ලෝකෙටම තම නිෂ්පාදනය කළ තම කර්මාන්ත ශාලා තිබුණු දකුණේ. පුරාවිද්‍යාඥයන් මේවා කිව්වට ඔවුන්ට ඒ නිවැරදි තැන් සොයා ගන්න බැරි වුණේ. ඔවුන් සැක කරන සියලු තැන් වැරදි. එහෙම වර්ධින්න ඕන නිසාමයි. සබඳහමේ නිර්මාණය වන අපි මේ විශ්ව නීතියට අනුවමයි කටයුතු කළ යුත්තේ. බුදුවරු පහළ වෙලා අපට කියා දෙන්නේ එම කතාවයි. ධාර්මික පාලනයේදී යලි මෙම සම්පත් මුක්ති විඳින්නට හැකි වේවි අපිට. ඉතින් ඒවා පොළොව යටම සංගව පවතින්නේ. නැවත බලයට එහෙමද වැඩ කරන එව්වන්ට මේවා කරන්න බෑ. මොකද එතන ධර්මයක් නැහැ. පක්ෂ ප්‍රතිපත්ති වලට අවංක වෙනවා කියන්නේ ධර්මය නෙවෙයි. නමුත් වංකව වැඩ කරනවා වෙනුවට අවංකව වැඩ කිරීම ධර්ම රාජ්‍යයකට යන ගමනට මොක අර්ථයක් වෙනවා. විජය ගොඩවැස්සේ නැගෙනහිර වෙරළ තීරය දිගේ ඇවිත් දකුණට මේ පොත්වල පැහැදිලිව තියෙනවා. ඒ තමයි තමඩිදි තිබු තඹපන්න. විජය සමග ආවේ සාකි කුමාරවරු. ඔහුත් එක්ක ආව අනුරාධ ඇමති ගොඩ නගන අනුරාධ ග්‍රාමයේ තිබුණේ දකුණේ. ඒ අනුරාධ ග්‍රාමයටයි කච්චායන කුමරියගේ සහෝදරය වුණ අනුරාධ සාක්‍යත් එන්නේ. ඒ අනුරාධ ග්‍රාමයේමයි පණ්ඩුකාව්‍ය රජු සීමා මායිම් ලකුණු කරලා මහා අනුරාධපුර නගරය ගොඩනගන්නේ. දුටුගැමුණු ඉලාර යුද්ධය වන්නේ ඒ දඹදිව ලක්දිව රජවරු අතරයි මේ යුද්ධ වන්නේ. සමහර යුද්ධ බලය වෙනුවෙන් කරපු ඒවා. සමහර ඒවා තමන් අදහන මිත්‍යා ආගම් නිසා. බෞද්ධයෝ ආගම් වෙනුවෙන් යුද්ධ කළේ නැහැ. නමුත් දහමට එරෙහිව බලවේග වර්ධනය කළා. එදා දඹදිව කිව්වේ අද අනුරාධපුර පොළොන්නරුව ප්‍රධාන මහනුවර මාතලේ හා එම දිස්ත්‍රික් මායිම් පුරා වීදි පැතිරී තිබුණු භූමි ප්‍රදේශයකට. එදා ලක්දිව කිව්වේ අද හම්බන්තොට දිස්ත්‍රික්ක ප්‍රධාන ඒ ආසන්න අනිකුත් දිස්ත්‍රික් මායිම් පුරා වීදි පැතිරී තිබුණු ප්‍රදේශයකට. අනෙක් සියලු ප්‍රදේශයන් පොතේ සඳහන් ආකාරයටම ප්‍රත්‍යන්ත දේශයි. අපේ රට ඇතුළු තිබුණ එම ප්‍රත්‍යන්ත දේශ තමයි කුමන්ත්‍රණකාරයෝ අපේ රටින් පිටට ආදේශ කරන්නේ. බංගලිය, කේරළය, කර්ණාටකය, චෝලය, හිටි සිංහලය ඒවා අපි නෙමෙයි කියන්නේ. මේ පොත්වල පැහැදිලිව එහෙම සඳහන් වෙනවා. අපේ මුළු සංදේශ කාව්‍ය පුරාම සාහිත්‍ය කාව්‍ය පුරාම තියෙන ඒවා. සාහිත්‍ය තියෙන්නේ සම්පූර්ණ බොරු නෙමෙයි. සාහිත්‍ය ගොඩ නැගෙන්නේ සත්‍ය සමගමයි. බංගල දේශය කියලා රටක් හැදුනේ බොහොම මෑතක. අපේ පොතේ බංගලිය ගැන කතා ලියවෙන්නේ මීට අවුරුදු දහස් ගානකට පෙර. දිගින් දිගටම ගිල්ලවපු බොරුවක්. මතක හැටියට මොලේ තැම්පත් වෙලා හිතෙන් තදින් අල්ලගෙන ඉන්නකොට මේවා ලියා ගන්න ටිකක් අමාරුයි. නමුත් අනාගතයේ නියත වශයෙන්ම මේවා නිවැරදි වෙනවා. එලාර කාලිංග මාග කියන්නේ ඉන්දියානු නෙමෙයි. අපේ රටේ උපන් විද්‍යා දෘෂ්ටි ආගම් අදහපු හෙළයන්. එලාර කියන්නේ හොඳ කවියෙක්. එතුමා විහාර මහදේවිය ගැන ලියා ඇති කවි නිර්මාණ අපේ සාහිත්‍යයේ තියෙනවා. ඔහු මානව පරපුරේ සිංහල කාන්තාවක විවාහ වූ බවට විශ්සගත් විවාහ සන්නස එම වරික සභාවේ සභා සම්මත කර ඇති අනිකුත් විවාහ සන්නස් පත්‍ර අතර තියෙනවා. ඒ බව එම් පරපුරේ අද උරුමකාරයන්ගේ ඉන්න මානවයේ විවරත්න හාමුදුරුවෝ කියනවා. ඒ බව යක්ක ගෝත්‍රිකයන්ගේ තොරතුරු ඇතුළත් කරලා ලියපු වරික පූර්ණිකාවේ සඳහන් වෙනවා. කාලිංග කියන්නේ දඹදිව මධ්‍ය මණ්ඩලයට අයත් ප්‍රධාන නුවර. මාග කියන්නේ මේ බිමේ උපන් මිත්‍යා දෘෂ්ටිගත රජෙක් මිස ඉන්දියානුවක් නෙමෙයි. මේ එකම පොතකවත් එහෙම සඳහන් කරලා නැහැ. අපේ රටේ කතායි උන්ගේ වගේ කියන්නේ. ඉදා කාලිංගය කියලා කිව්වේ අද පොළොන්නරුවේම කොටසකට. කාලිංග මාග ආවේ එහි ඉඳලා මිසක මේ කතාවන්න කිසිම සම්බන්ධයක් නැති ඉන්දියාවේ ඉඳලා නෙමෙයි.
ඉන්දියාවේ ඉඳලා ලංකාවේ ඉඳලා ඉන්දියාවටවත් කිසිදු ආක්‍රමණයක් වුණා කියලා පොතේ නැහැ. මෙහි රජවරු කුලියටවත් ඉන්දියාවේ කුලිය සේනා ගෙන්න ගත්තේ නැහැ. කුලියට වැඩ කරේ මේ රටේ මිනිස්සු. මේවා තනිකර මුසාව. අපේ රට ඇතුලේ වුණ යුද්ධයි ඉන්දියාවට ඇඳන්නේ. ඉන්දියාව කියන්නේ එදා ඉඳලම ආක්‍රමණිකයන්ගේ ග්‍රහණය තිබුණු රට. උන්ට යුද්ධ කරනවා තියා උන්ගේ Hindu ආගම අදහන්නවත් නිදහසක් තිබුණේ නැහැ ඒක. ඉස්තන්බූල් 4 වන සියවසේ ඇලෙක්සැන්ඩර් රජු ඉන්දියාව ආක්‍රමණය කරනවා. ඊට පස්සේ අවුරුදු 2000කට ආසන්න කාලයක් එක දිගට බලය හොබවන්නේ මුසල්මානෝ. ඉතා කුඩා ප්‍රදේශවල හින්දුන්ට බලය තිබුණා. අපි රාජ්‍යයක් වශයෙන් වුන් බලවත් හිටියේ නැහැ. මුසල්මානෝන්ගේ පස්සේ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ඒ රට යටත් කරගන්නවා. හින්දුන් උස්ම පදක්ව ගත්තේ ඉංග්‍රීසි ඒ රටින් ගියාට පස්සේ මේ එවුන්ද අපේ රට ආක්‍රමණය කරන්නේ. මහා වංශයට අනුව එහෙමනම් ඉන්දියානුවන් ඉඳලම තියෙන්නේ මේකේ. ඒ මහා යුද්ධ කරා කියන්නේ අපේ මහා වංශයෙන් කුමන්ත්‍රණකාරයෝ හොරාකා ඒ අවුරුදු 4500 ඇතුළත මේ විශාල රජුගේ පියාවන බාතික මහ රජුගෙන් ඉඳලා චන්ද්‍රගුප්ත අශෝක කුස්සවිත දක්වා වූ මේ බිමේ රජවරු කළ යුද්ධවලට අදාළ කතායි ඉංග්‍රීසි වගේ කියන්නේ. අපේ පැරණි රාජධානි වලට ගිහින් බලන්න. අනුරාධපුර පොළොන්නරුව කියන්නේ අඩියෙන් අඩිය නටබුන් කියන මහා රාජධානියක්. ඒක විශ්ව ගම්මානයක්. මේ අනුරාධපුර පොළොන්නරුව රාජධානිය කොට නගන්නේ අපේ රජවරු. එක් කලාපයන් ලෙසයි. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ නිසාම අද වියලි කලාපයක් වුණා. අද වියලි තිබුණ හැම පොකුණකම වැවකම ඇලකම නිල්වන් ජල ධාරාවන්ගේ පිටි පාරාදීසයක් ඒක. අනුරාධපුර පොළොන්නරුව කියන සෑම ඇල මාර්ගයක්ම වැවක්ව පොකුණක් එකට එක සම්බන්ධ වෙන හදපු බව ඒ විශිෂ්ට වාරි තාක්ෂණ දිහා බලපුවහම මේ පරාක්‍රම බහුව රජු හැදුවයි කියන පොළොන්නරුව තියෙන නිරුණ පුරවරේ. ඒ අනුව මහා වංශය කතා කරන අපිට ඉතිහාසය උගන්වන්න අනුරාධපුර පොළොන්නරුව මහා රාජධානි දෙකම තියෙන නුරුණ උඩද පෙන්වන අනුරාධපුර පොළොන්නරුව එදා දඹදිවට අයිති ප්‍රධාන භූමි භාග දෙකයි. රුහුණේ ආරම්භය රෝහණයයි. මේ බත්ත කච්චායන කුමරියගේ සහෝදරයෙක් වුණා. රෝහණ ශාක්‍ය විසුත්තන් හදපු නුවර. ඒ පසුව රුහුණ ලෙසත් රුහුණ පුරවරේ ලෙසත් ක්‍රමිකව විශාල වන්නේ. උඩා පඬුව විශාල කරලා පරාක්‍රම බහුව රජු හදපු මහා පරාක්‍රම සමුද්‍රයේ තිබී යුත්තේ රුහුණෙමයි. එයාද වෙනත් නමකින් හඳුන්වනු නැති. මේවායි ඉදිරියේදී නිවැරදි වන්නේ මේ මහාචාර්යවරුම කියනවා. ඔහු හැදූ පරාක්‍රම පුරය ඔහු රටවල් 7කට අධිපති වූ බවට ප්‍රතිඥා දුන්නා. චක්‍රාවාල කෝට්ටේ තියෙන පඬුවස් නුවර කියලා. එහි අද ඇති දැක්වීම් පූර්වෙනුත් එය සනාථ කරනවා. ඔහු ඉපදුන තැන එතුමගේ මව්තුමිය ඉපදුන මියගේ තැන තියෙන්නේ රුහුණු පුරවරේ සහ ඊට සදා සම්බන්ධ ප්‍රදේශවල. විශේෂම කාරණය තමයි අපේ මහා වංශයේ සදාම් වෙනවා. ඔහු ගොඩනගපු පොළොන්නරුව රාජධානිය ඉතා කුඩා රාජ්‍යයක් කියලා. ඒකේ සීමා මායි හැටියට දක්වන්නේ සුමන කූටය හා දෙරළබඩ තීරය. ඒ අනුව පැහැදිලි වෙනවා පරාක්‍රම බහුව රජතුමා හැදුව පොළොන්නරුවත් තිබී යුත්තේ රුහුණෙන් බව. ඔහු කල යුද්ධ මේ රටින් පිට කළ ඒවා නෙමෙයි. ඒවා මේ පොළොවේම. දඹදිව මිත්‍යා දෘෂ්ටිගත රජවරු සමග කළ යුද්ධ අද අපිට පෙන්වන පොළොන්නරුව පරාක්‍රම බහුව රජුගේ පරම්පරාව උපන් තැන. දන්ත ධාතුන් රැගෙන එන මේ මාලා කුමරිය කාලිංගේ නුවසීව රජුගේ දියණියයි. අද කීරැල්ලේ පරපුර නමින් දළදාවේ අයිතිය ඉල්ලා සටන් කරන්නේ ඔව් මහා පරාක්‍රම බහුව රජු නියෝජනය කරන්නේ. එම් පරපුරයි අයවන පරාක්‍රම බහුව රජුගේ මව වන සුරේත්‍රා දේවිය කාලිංගේ කුමාරිකාව. අන්න එහෙමයි මහා පරාක්‍රම බහුව රජතුමා පොළොන්නරුවට සම්බන්ධ වෙන්නේ. ඒ නිසාම එහි තිබූ සියලුම පැරණි නටබුන් ගව පොකුණු ප්‍රතිසංස්කරණය කරන්නේ එතුමා. මේවා එතුමා හදපු නිර්මාණ හැටියටයි පොතේ සඳහන් වෙන්නේ. එහෙම සඳහන් වෙන්නේ මේවා ඒ ආරස්සාවටමයි. පරාක්‍රම සමුද්‍රය ඉදිරිපිට තියෙන්නේ. එලේ මහා වෙදතුරු රාවණාගේ මුත්තවන්න උලස් තිරිසිගේ පිළිරුවයි. එය පරාක්‍රම බහුව රජු හෝ ඊට පෙර රජවරු ඔහුට ගෞරවයක් ලෙස ඉතර නිර්මාණය කරන්න ඇති. මොකද ඊතර තමයි ඔහු සහභාගී වුණේ හිමාලයේ තිබුණායයි කියන්නේ. වෛද්‍ය සම්මේලනයේ තිබුණේ අද පොළොන්නරුව නමින් හඳුන්වනවා. එතනයි පොළොතිසි පුරවරය වන්නේ. ඒ පොළොස් තිරිසි ගොඩනගන්න ඇති. මොකද ඔහුගේ ඖෂධ කියලා තියෙන්නත් ඕනේ එහෙමයි. පරාක්‍රම බහුව රජු පොළොන්නරුවේ හැදුවා කියන්නේ ඖෂධ වෙන. මේ පොළොස් තිරිසිගේ ඖෂධ වෙන. මේවා මේ විදිහට ලිව්වේ මේවා මතු ආරස්සා වෙන්නමයි. අද අපි පරාක්‍රම සමුද්‍රය ලෙස හඳුන්වන්නේ. මහා වැව අතීතයේ මීට දෙතුන් ගුණයක් විශාලව තිබුණා. ඒක අද වැව් තුනක එකතුවක් ලෙස හැඳින්වුවත් ඒක අතීතයේ විශාල තනි වැවක්. මෑතක මම අහම්බෙන් දකිනවා. මේ වැව පිළිබඳව ලස්සන වීඩියෝ එකක් ඉංජිනේරු ප්‍රසාද් මහතා කළා. ඔහු බුදු ලංකාවේ කියන මතය සනාථ කිරීමට කැප වී කටයුතු කරන මහත්මයෙක්. මේ වැඩසටහන ඔහු මීට අවුරුද්දකට කලින් කළ එකක්. ඒකේ මේ පොළොන්නරුවේම මැරලා ඉපදිච්ච එක ලස්සන කතා ටික කියාගෙන යනවා. මම එහෙම කියන්නේ එහෙම එකෙක්ට විතරමයි. ඒවා ඒ විදිහට කියන්න පුළුවන්. මොකද උන්ටයි එහෙම දැනෙන්නේ. නමුත් ඔහුත් මේක පරාක්‍රම බහුව රජු කළ වැවක් හැටියටයි හඳුන්වන්නේ. ඒ කතාව ඇතුලේ මේ වැවේ සම්පූර්ණ කතාවක්
ඔවුන්ට දැනෙන විදිහට කියනවා. ඒකෙන් මේ ඉතිහාසය යන විනෝප් වෙනවා. ඒ නිසාම ඒ ගැන පුදුම වූ ඊට සම්බන්ධ රජයේ දෙපාර්තමේන්තුව ඔවුන්ට රජයේ කඳුරක්ද පිරිනමනවා. මෙන්න මේ මහා වැව ගැනයි මම දැන් කියන්නේ. මහා වංශයේ කියවෙනවා පරාක්‍රම බහුව රජ හදපු නවතත් නම් විලක් ගැන. එයින් ගලන ගංගාවන් ගැනත් එහි කියවෙනවා. ඒ පිටුවම දඹදිවට අයත් ගංගාවන් රාශියක් ගැන කියවෙනවා. මේවා ඔහු කළ ඒවා හැටියටයි ඒ පොතේ සඳහන් වෙන්නේ. නමුත් මේවා ඔහු ප්‍රතිසංස්කරණය කළ වැව. මොකද ඒ සියලුම ගංගාවන් ඊට අවුරුදු දහස් ගානකට කල්ප ගානකට එහා අපේ ඉතිහාස පොතේ කතා කරන ඒවා. ඒකක් තමයි දූපත් රාජ්‍යයක් ලෙස ගොඩනගා ඇති මහා පරාක්‍රම සමුද්‍රය ලෙස හඳුන්වන්නේ. පැටලිලි සහගත ලෙස මේවා පොත්වල ලියන්නේ. පැටලිලි සහගත ලෙසම මේවා තේරුම් ගන්නෙ. මේවායේ ආරක්ෂාව සඳහාමයි පරාක්‍රම බහුව රජු ගොඩනගපු පොළොන්නරුව තිබුණේ රටේ පහළ නම් උන් දූ පරාක්‍රම සමුද්‍රය තියෙන්නේ රුහුණේ නම්. එහෙමනම් මොකද්ද මේ අද අපිට පෙන්වන්නේ? මහා පරාක්‍රම සමුද්‍රය. එනම් රජවරු සිටවරු මිසෝම් ජල ක්‍රීඩා කළ ස්නානය කළ තැනයි. ඔවුන්ගේ සීත මාලිගා තිබු තැන. එතන තමයි සතරවරන් දෙවිවරු ප්‍රමුඛ යක්ෂ සේනාධිපතිවරු ජල ක්‍රීඩා කළ ස්නානය කළ තැන. එතන තමයි බුදු පසේ බුදු මහරහතුන් වැඩ සිටි. ඔවුන් දන් වැළඳු පැන් සනහළු ස්නානය කළ තැන. ඔවුන්ගේ ආරාම සංකීර්ණ තිබු තැන. එතන තමයි පුලස්තර ඍෂිවරයාගේ උසු උයන තිබු. වෛද්‍ය සාකච්ඡා සම්මන්ත්‍රණ තිබු තැන. එතන තමයි කකුසඳ කොණාගම කාශ්‍යප ගෞතම ආදී සිව් බුදුවරු හා පෙර බුදුවරු වැඩි තැන. දන් වැළඳු පැන් සනහළු තැන. එතන තමයි අපේ ඉතිහාසයේ නිතර කතා කරන සියලු බුදුවරු වැඩි හිමවත ප්‍රදේශීය පිහිටන්. එතනම තමයි අපේ වර්තමාන කතානායකය වන ගෞතම බුදු හිමියන් දන් වැළඳු පැන් සනහළු ස්නානය කළ අනවතප්තන මහාවිල ආදී කල්පයේ සිට කතා වෙන අනවතප්තන මහාවිල එමයි. සියලු සාක්ෂි සාධක සමග ඊළඟ වීඩියෝයෙන් බලාපොරොත්තු වන්න. ඇකිනම් මේ වීඩියෝ දන්න අයට ෂෙයාර් කරලා මේක සබ්ස්ක්‍රයිබ් කරලා වැඩි පිරිසක් අතරට යාමට අවශ්‍ය කටයුතු කරලා දෙන්න. තෙරුවන් සරණයි.